रागखलो निब्बानम् द्वेषखलो निब्बानम् मोहखलो බුදුබණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සඳ බැබලේනා පෝදාමේ ඇස්සල මහේ ලද මව් පාදවි සිරියෙන් මුළු මැදුර වැහේ තෙදවන් සාමීද පුරවාලා කඳුළු
අද වන්දිනේක වෙන්වීනික් මුනිද කොහේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ब्रह्म सदावंदे ब्रह्मानुड हेतु सिद्धे पुरे गरुड़े गांधर्व नागाना वृक्ष पर्वत समुद्रे සද්ධා සම්පන්න ගුණ සම්පන්න කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වතුනි අද දවසේ මේ කටින වස්ත්‍රය දන්දෙනිය ප්‍රදේශයේ ධම්මික මහත්මයාගේ නිවසේ සිට ඊ타ත්ම අලංකාරවත් විචිත්‍රවත් පෙරහැරකින් යුක්තව නගරය ආවරණය වන විදිහට නැටුම් කණ්ඩායම් සහිතව ලස්සන පෙරහැරකින් යුක්තව අපේ ඒකේදී නිසාමන් සංජය මහත්මයාගේ නිවසට වඩමවාගෙන ඇවිදිලා ලස්සන මණ්ඩපයක් මත කටින වස්ත්‍රය තැන්පත් කරලා ඒ වෙනුවෙන් තේවාවන් සිද්ධ කරමින් වතාවක් සිද්ධ කරමින් ගෞරවයෙන් යුක්තව සකස් කරගත්තු දැහැත් ගිලන්පස අෂ්ටපාන මල් පහන් පුද පූජාවන් අපි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ සිහිපත් කරගෙන උන්වහන්සේගේ බුද්ධ ඥානයට පූජා කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සිරි නරබන්න උද්දයේ ගිය උයන් කොනේ පිරිනැති යාමක් දුටුවාදෝ නෙතින් කිරිපොවනාතුරේ කුමරුට දෙමින් සේනේ හරියට වෙහෙස සින්දයි නිදි යහන්නුනේ යම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि Swakato Bhagavata Dhammo Sampittiko Akarayiko Ehitasiko Opanayiko Paccattang Desidakko Vinyuhiti Supatipanno Bhagavato Sāvaka Sangho මේ දින කීපේ පුරාවටම අපේ නිසාවන්ත සංජය මහත්මයා මහත්මිය දරු පිරිස ප්‍රධාන මේ පවුල් තුනේ හැම දිනම දින කිහිපයක් පුරාවටම කටින වස්ත්‍රය තමන්ගේ නිවසට ලබාගෙන ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උසස්ම සැලකිල්ල තාමත්ම පිළිවි සිද්ධ කරනවා ඒ බව මෙතෙන්ට ආවට පස්සේ අපි කොයි කාටත් තේනවා ඒකම අද දවසේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් දෙතිස් වෑංජන සහිතව සම්බුද්ධ පූජාවක් කිරීම සකස් කරලා කොයි කවුරු සම්බන්ධ කරගෙන මහා පින් සිද්ධ කරගත්තා කියලා සිහිපත් කරන්නට තිබුණා. මැද ගන කැලෑ සාමිදුනි සේනේ අසරන්දා එදවස පාවා තප්පසට යාකල සේනේ දීපංකර මුනියාසල මාකල පිනායි අද්දිටන නං වාකුසල පාකල තපස් දම් දෙවටි ආනිසාල සීතලයිම පවන් විත් කර නවසසල